හොඳයි. අපි හැමදාම ඔන්ලයින් ඇප්ලිකේෂන්ස් වලට ලොග් වෙනව නේද? එතකොට කවදා හරි හිතලා තේනවද මේ ඇප්ලිකේෂන් එක හරියටම අපිව අඳුනගන්නේ කොහොමද කියලා? හිතන්න Facebook එකට ගියාම වෙන කාගේවත් නැතුව අපේම ෆීඩ් එක පෙන්නනවා. බැංකු ඇප් එකට ගියාම අපේ විතරක්ම ගිණුම් විස්තර පෙන්නනවා. කොහොමද මේක වෙන්නේ? අන්න ඒ හැමදේම පිටිපස්සේ තේර හරිම වැදගත් තාක්ෂණයක් ගැන තමයි අපි අද මේ විග්‍රහෙන් කතා බහ කරන්න යන්නේ. ඇත්තටම මේක තමයි හැම වෙබ් ඇප්ලිකේෂන් එකක්ම විසඳන්න ඕන මූලිකම අභියෝගය. අපි ලොග් වුණාට පස්සේ කරන හැම ක්ලික් එකකදීම හැම පේජ් එකකටම යනකොට මේ ඉල්ලීම කරන්නේ තර කලින් ලොග් වුණ කෙනාම තමයි කියලා සර්වර් එක හරියටම දැනගන්නේ කොහොමද? මේ සම්පූර්ණ ක්‍රියාවලියම පරිම සරල ප්‍රශ්න දෙකකට කඩන්න පුළුවන්. ඇත්තටම ඩිජිටල් ලෝකයේ අනන්‍යතාවය සහ ප්‍රවේශ පාලනය කියන දේවල් වල පදනම වෙන්නේ මේ ප්‍රශ්න දෙක තමයි. පළවෙනි එක තමයි ඔතෙන්ටිකේෂන්. ඒ කියන්නේ සත්‍යාපනය. හරිම සරලයි. ඒ කියන්නේ ඔබ කවුද කියන ප්‍රශ්නෙට උත්තර දෙන එක. අපි යූසර්නේම් පාස්වර්ඩ් දීලා ලොග් වෙනකොට වෙන්නේ අන්න ඒක. දෙවෙනි එක තමයි ඕතරයිසේෂන්. ඒ කියන්නේ බලය පැවරීම. ඒ කියන්නේ හරි ඔබ කවුද කියලා අපි දන්නවා. දැන් ඔබට මොනවද කරන්න පුළුවන් කියන එක. උදාහරණයක් විදිහට ගත්තොත් ඇඩ්මින් කෙනෙක්ට වැඩිපුර දේවල් කරන්න අවසර තියෙන එක. ඉතින් මේ දෙක තමයි වෙබ් ආරක්ෂාවේ මුල්ගල් දෙක. ඉතින් මේ ප්‍රශ්න දෙකට මුල් කාලේ ඉඳන්ම පාවිච්චි කරපු සම්ප්‍රදායික ක්‍රමයක් තිබුණා. ඒකට තමයි කියන්නේ session based authentication කියලා. මේක හරියට සර්වර් එක පැත්තේ ලොග් වෙලා ඉන්න හැම කෙනෙක් ගැනම පොඩි ලයිස්තුවක් තියාගෙන ඉන්නවා වගේ වැඩක්. හරි. මේක වෙන විදිහ අපි පියවරෙන් පියවර බලමු. මුලින්ම කවුරු හරි ලොග් වෙනවා. සර්වර් එක බලනවා මේ දීප තොරතුරු හරිද කියලා. හරිනම් සර්වර් එක ඒ කෙනා වෙනුවෙන් විශේෂ session එකක්. එහෙම නැත්නම් session එකක් හදිනවා. මේ session එක සර්වර් එකේ මතකයේ ඒ කියන්නේ මෙමරි එකේ හරි database එකේ හරි තියාගන්නවා. ඊට පස්සේ ඒ session එකට ආදාළ ID එකක් විතරක් අපේ browser එකට cookie එකක් විදිහට එවනවා. දැන් ඊට පස්සේ අපි කරන හැම වෙලකදීම අපේ browser එක අර cookie එක ආපහු server එකට යවනවා. server එක ඒ ID එක Taman ළඟ තියෙන ලයිස්තුවේ තියෙනවද කියලා බලලා තමයි අපිට ඇතුල් වෙන්න දෙන්නේ. මේ රූප සටහනෙන් ඒක හරිම පැහැදිලි. බලන්න හැම ඉල්ලීමක්ම සර්වර් එකට ගිහින් අර සෙෂන් ස්ටෝර් එකත් එක්ක ගලපලා බලන්නම වෙනවා. ඒ කියන්නේ සර්වර් එකට හැමතිස්සෙම මතක තියාගන්න වෙනවා කවුද මේ වෙලාවේ ලොග් වෙලා ඉන්නේ කියලා. අන්න ඒක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. සර්වර් එකට හැම කෙනෙකුම මතක තියාගන්න වෙනවා. මේකට තමයි අපි තාක්ෂණිකව කියන්නේ stateful කියලා. ඒ කියන්නේ සර්වර් එකට පරිශීලකයාගේ තත්ත්වය ගැන මතකයක් තියෙනවා. හැබැයි මේ ක්‍රමයේ ලොකු ප්‍රශ්න දෙකක් තියෙනවා. හිතන්න ලොග් වෙන හැම කෙනාටම සර්වර් එකේ මෙමරි එකෙන් ඉඩක් ඕනේ. සෙනග වැඩි වෙනකොට සර්වර් කිහිපයක් දාන්න ගියොත් ඒ හැම සර්වර් එකක්ම අර සෙෂන් ලයිස්තුව දැනගෙන ඉන්න ඕනේ. ඒක හරිම සංකීර්ණ වැඩක්. අනික එක සර්වර් එකක් ක්‍රෑෂ් වුණොත් එච්චරයි. ලොග් වෙලා ඉන්න හැමෝගෙම සෙෂන්ස් ඉවරයි. හැමෝටම ආයිත් ලොග් වෙන්න වෙනවා. වැදගත්ම දේ තමයි අද කාලේ හදන REST APIs නිර්මාණය කරන්නේ stateless විදිහට. ඒ කියන්නේ කිසිම මතකයක් තියාගන්න නැතුව. ඉතින් මේ පරණ ක්‍රමය ඒකට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේකට විසඳුම? අන්න ඒ ප්‍රශ්න ටිකටම තමයි JSON Web Token. එහෙම නැත්නම් අපි කවුරුත් දන්න JWT කියන මේ නූතන හරිම අලංකාර විසඳුමේ එන්නේ. මේකේ විශේෂත්වය තමයි සර්වර් එකට කිසිම දෙයක් මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් සරලවම මොකක්ද මේ JWT කියන්නේ? මේක ඇත්තටම සංයුක්ත ඒ කියන්නේ compact සහ ස්වයංපූර්ණ ටෝකන් එකක්. ස්වයංපූර්ණ කියන්නේ පරිශීලකයා ගැන අවශ්‍ය හැම විස්තරයක්ම ඒ ටෝකන් එක ඇතුළෙම තියෙනවා. ඉතින් සර්වර් එකට වෙන කොහෙවත් කිසිම දෙයක් ගබඩා කරලා තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අද වෙනකොට REST APIs, microservices, mobile applications වගේ දේවල් වල අනන්‍යතාවය තහවුරු කරන්න පාවිච්චි කරන සම්මතය ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් එක බවට JWT පත් වෙලා ඉවරයි. හරි. එහෙනම් අපි දැන් මේ ටෝකන් දෙක ඇතුළතම කිමිදිලා බලමු මේක ඇත්තටම හැදිලා තියෙන මොනවයින්ද කියලා. JWT එකක් හැම වෙලාවෙම කොටස් තුනකින් තමයි හැදිලා තියෙන්නේ. මේ කොටස් තුන එකිනෙකින් වෙන් වෙන්නේ තිතකින්. මේ කොටස් තුන තමයි header, payload සහ signature. මේ රූපයෙන් ඒක හරිම ලස්සනට පෙන්නනවා. බලන්න පළවෙනි කොටස. ඒ කියන්නේ header එකේ තියෙන්නේ ටෝකන් එකේ වර්ගය මොකද්ද සහ මේකේ ආරක්ෂාවට පාවිච්චි කරන ඇල්ගොරිතම මොකද්ද කියන එක. දෙවෙනි කොටස payload එක. මෙන්න මේකේ තමයි අසල් දත්ත ටික තියෙන්නේ. පරිශීලකයාගේ ID එක, නම, ටෝකන් එක කල්ලිකුත් වෙන වෙලාව වගේ දේවල්. අපි මේවට කියනවා claims කියලා. තුන්වෙනි සහ වැදගත්ම කොටස තමයි signature එක. මේකෙන් තමයි තහවුරු කරන්නේ මේ ටෝකන් එක අතරමඟදී කවුරුත් වෙනස් කරලා නැහැ කියලා. ඉතින් කොහොමද මේ signature එක හැදෙන්නේ? encode කරපු header එකයි
පේලෝඩ් එකයි සර්වර් එකේ විතරක්ම තියෙන රහස්‍ය අතුරකුයි සීක්‍රට් කී එක එකට එකතු කරලා විශේෂ ඇල්ගොරිතම් එකෙන් හැෂ් කරනවා. හිතන්නකෝ කවුරු හරි ටෝකන් එකේ පේලෝඩ් එකේ පොඩි දෙයක් හරි වෙනස් කළා කියලා. එතකොට අර සිග්නේචර් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සර්වර් එකට ඒක දැක්ක ගමන් අල්ලගන්න පුළුවන්. දැන් බලන්න JWT ක්‍රියාවලිය කොච්චර සරලද කියලා. කෙනෙක් ලොග් වෙනවා, සර්වර් එක JWT එකක් හදලා ආපහු එවනවා. ඊට පස්සේ ක්ලයන්ට් එක, ඒ කියන්නේ අපේ බ්‍රවුසර් එක කරන හැම ඉල්ලීමක් එක්කම මේ ටෝකන් එක අමුණලා යවනවා. සර්වර් එකට තියෙන්නේ ඒ ටෝකන් එකේ සිග්නේචර් එක හරියද කියලා බලලා ඇතුලේ තියෙන දත්ත විශ්වාස කරලා ඉල්ලීමට ප්‍රතිචාර දක්වන්න විතරයි. සෙෂන් ස්ටෝර් නෑ, ඩේටාබේස් කෝල්ස් නෑ, කිසිම දෙයක් නෑ. හොඳයි, JWT කියන්නේ හරිම බලවත් තාක්ෂණයක්. හැබැයි ඉතින් ඒ බලයත් එක්කම ලොකු වගකීමකුත් එනවා. අපි දැන් කතා කරමු JWT වල තියෙන ප්‍රායෝගික වාසි වගේම අපි හරිම පරිස්සම් වෙන්න ඕන ආරක්ෂක අවදානම් ගැනත්. මේ වගුවෙන් ක්‍රම දෙකේ වෙනස එකපාර බැලුවම පේනවා. සෙෂන්ස් කියන්නේ ස්ටේට්ෆුල්. ඒ කියන්නේ සර්වර් එකට මතකයක් තියාගන්න වෙනවා. JWT කියන්නේ ස්ටේට්ලස්. මතකයක් අවශ්‍ය නැහැ. සෙෂන් දත්ත තියෙන සර්වර් එකේ JWT තියෙන්නේ ක්ලයන්ට් ළඟ. අනේ නිසා JWT ක්‍රමය හිතම පහසුවෙන් ස්කේල් කරන්න, ඒ කියන්නේ පරිමාණය කරන්න පුරුවන්. මයික්‍රෝ සර්විසස් වගේ නවීන ආකිටෙක්චර් වලට නම් මේක කියාපු විසඳුම. හැබැයි අවදානම් නැත්තෙමත් නැහැ. ටෝකන් එක ක්ලයන්ට් ළඟ තියෙන නිසා XSS වගේ ප්‍රහාරයකින් ඒ කොරෙන් ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි JWT එකක් නිකුත් කරාට පස්සේ ඒක එක්ස්පයර් වෙන එකක්ම වළංගුයි. අපිට ඒක මැදින් නවත්තන්න, ඒ කියන්නේ රිවෝක් කරන්න බෑ. ඒ වගේම HTTPS නැතුව ටෝකන් එහා මෙහා යවන එකයි දිගු කාර්යයක් වළංගු වෙන ටෝකන් දෙන එකයි හරිම භයානකයි. ඉතින් මේ අවදාන අවම කරන්න ඕන දේවල් තියෙනවා. ටෝකන් JavaScript වලින් access කරන්න බැරි HTTP only cookies වල ගබඩා කරන එක, හැම වෙලේම HTTPS පාවිච්චි කරන එක වගේ දේවල් අනිවාර්යයි. හොඳම ප්‍රැක්ටිස් එක තමයි විනාඩි කීපයක් වගේ පොඩි කාලයකට විතරක් access tokens දීලා ඒව refresh කරගන්න වෙනම refresh token system එකක් පාවිච්චි කරන එක. ඇත්තම අර රහස්‍ය අතුරේ කියන්නේ secret key එක Tamanගේ ජීවිතේ වගේ බලා ගන්න ඕන. ඉතින් මේ සම්පූර්ණ විග්‍රහයෙන්ම අපි මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි මේ JWT මගින් කරන්නේ සර්වර් එක මත තිබුණු සෙෂන් කළමනාකරණය කිරීමේ සම්පූර්ණ බර අයින් කරලා ඒ වගකීම ස්වයංපූර්ණ තමන් විසින්ම තමන්ව සත්‍යාපනය කරගන්න පුරුවන් ටෝකන් එකකට පැවරීමයි. මේක තමයි නවීන වෙබ් නිර්මාණකරණයේ තියෙන ලොකුම පැරඩයිම් ෂිෆ්ට් එක. අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතන්න. සර්වර් එකට අපිව මතක නැති අපි කරන හැම ඉල්ලීමක් ගානෙම අපේ අනන්‍යතාවය ඔප්පු කරන්න වෙන මේ ස්ටේට්ලස් ලෝකයේ ඇතුලේ ඩිජිටල් අනන්‍යතාවය කියන සංකල්පයේ නියම අර්ථය මොකක් වෙන්න පුළුවන්ද?